කොනිචිවා සුබ දවසක් ඔන්ලයින් ජපනීස් ක්ලාස්රූම් with හෂිනි සෙන්සී YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා සියලු දෙනාටම. JLPT N5 exam එකට සූදානම් වෙන ඔයාලට වැදගත් වෙන ෆුකු නදෝ. ෆුකු කියන්නේ ඇඳුම්, නදෝ කියන්නේ වැනි දෑ. ඇඳුම් වගේ දේවල් තමයි අද මම ඔයාලට පැහැදිලි කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරන්න කැමතියි ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. bell icon එකත් එක්ක all press කරලා මම වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න. Zubon කලිසම. Zubon o haku කලිසම අඳිනවා. Shatsu කමිසය. Shatsu o kiru කමිසය අඳිනවා. Beruto belt එක. Beruto o suru belt එක දාගන්නවා. Necktie ටයි පටිය. Necktie o suru ටයි එක දාගන්නවා. Pocket pocket එක. Toke ඔරලෝසුව. Toke o suru ඔරලෝසුව දාගන්නවා. Seta ස්විටර් එක. Seta o kiru ස්විටර් එක ඇඳ ගන්නවා. Kutsushita මේස්. Kutsushita o haku මේස් දාගන්නවා. Kutsu සපත්තු. Kutsu o haku සපත්තු දාගන්නවා. Scarf ස්කාර්ෆ් එක. Scarf o suru ස්කාර්ෆ් එක දාගන්නවා. Megane කණ්ණාඩි. Megane o kakeru කණ්ණාඩි දාගන්නවා. Boshi තොප්පිය. Boshi o kaburu තොප්පිය දාගන්නවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙමු. ජමතා අයිමාෂෝ. සයොනාරා.